දවස් කීපයක් කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු සම්බෝලයක් හදන හැටි මම අද ඔයාලට කියලා දෙනවා. මම වම්බටු ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. බටු තෝරගනිද්දී හොඳින් බලලා තෝරගන්න ඕනේ. කණුව ඉන්න පුළුවන්. මේ වගේ පුංචි හිල් තියෙනවා නම් ගන්න එපා. ඉස්සෙල්ලම මේක හොඳින් හොද ගන්න ඕනේ. හොඳින් හොදගෙන උඩට මාත්තු වෙන්න තියන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට පුංචි පුංචි කෑලි වලට කපා ගන්න. බෙදෙන්න නම් ගොඩක් පුංචියට කපා ගන්න ඕනේ. මේ බලන්නකෝ මං කපා ගන්න මෙන්න මේ විදිහට. දැන් බටු ටික ඔක්කොම මෙන්න මේ විදිහට පුංචියට කපා ගත්තා. දැන් අපි මේකට එකතු කරන්න ඕනේ ඉස්සරලාම කහයි ලුණුයි. කහ හැඳි භාගයක් ඉස්සෙල්ලා මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ලුණු වැඩි වුණොත් හරි නෑනේ අපි සම්බෝලේ හදනකොට දාන නිසා ඒ ඇති. දැන් මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් වාචනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් එකතු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා වදින්න කැමති තෙල් වර්ගයක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ බටු වලින් පොඩ දාලා මේක බැද ගන්න ඕනේ. තෙල් හොඳට පැහිච්චාම බටු දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේක පොඩ්ඩක් කලවම් කරගෙන හොඳින් බැදෙන්න තියන්න. ගොඩාක් ගින්දර දාන්න නැතුව සාමාන්‍ය ගින්දරේ පැද ගන්න අමතක කරන්න එපා. නැත්නම් මේක හොඳටම කළු වෙනවා ඉක්මනින්ම. මේ බලන්නකෝ. මේක දැන් රන්වන් පාට වෙලා තියෙන්නේ. දැන් මේක අපි මැටි භාජනයකට අයින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් භාජනයකට පත්තර දාලා ඒකට දාගන්න. මොකද මේකේ තෙල් ගොඩක් තියෙනවනේ. ඒකට ඉක්මනට ඒවා අයින් වෙනවා. මේ බලන්නකෝ මේ වගේ රන්වන් පාට වෙනකම් බැදගත්තාම බටු එක රසයි. ගොඩක් කළු වුණොත් එහෙම තිත්ත රස එනවා. ඒ නිසා මේ ප්‍රමාණයට බැද ගන්න ඔයාලා මතක තියාගන්න. බලන්නකෝ. දැන් අපි මේකට ඕන දේවල් මොනවද කියලා බලමු. මේ තියෙන මම බැදගත්තු බඩු එක ඒක මැටි භාජනයකට තමයි අරන් තියෙන්නේ. ලොකුවට කපාගත්තු බීලුණු ගෙඩි දෙකයි පුංචියට කපාගත්තු අම්මිරිස් කරල් දෙකයි දෙහි බෑගයි. තවම මේක රස වෙන්න වැදලා කුඩු කරගත්තු හාල් මැස්ස ගත්තා. ඔයාලා කැමති නම් මේකට උඹලකට උනත් පොඩියට කපාගෙන ගන්න පුළුවන්. මම ගත්තේ හාල් මැස්ස. තුණු කුඩු සල්පයක් ගත්තා. කැරි මිරිස් කුඩු හැන්දයි. සීනි සල්පයක් ගත්තා මේක තව ටිකක් රස වෙන්න. දැන් අපි මේක එකින් එක බටු එකට එකතු කරගන්න ඕනේ. ඔයාලා කැමති නම් විතරක් සීනි දාන්න. සීනි දැම්මම අමුතුම රසයක් එනවා. ඒ නිසා මම දානවා. ඊට පස්සේ හාල් මැස්ස ටික දාගන්න. දෙහි බෑය මේකට එකතු කරගන්න ඕනේ. දැන් අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. කලවම් වෙන තරම තමයි රස. හැබැයි පොඩි කරගන්න එපා. මේ බලන්නකෝ ඔක්කොම එකතු වෙච්චාම ඒකට අමුතුම ලස්සනක් එනවා. දැන් කොහොමද බලන්නකෝ මම හදාගත්තු බඩු සම්බෝලේ. මේ බලන්න මේක සතියක් වුණත් කල් තියාගන්න පුළුවන්. වීදුරු භාජනයකට දාලා වහලා තියාගන්න. මේ වගේ රස කෑම හදන්න මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලත් ගෙදරදී මේ විදිහට බටු සම්බෝලයක් හදලා රස බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න යාළුවනේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.